නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ධර්මාසනාරූඪ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි ගෙවී යන වස්සාන සමයේ සිදු කරනු ලබන වස්සාන ධර්ම දේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව මෙලෙස ආරම්භ කරන්නටයි අප හැම දිනාගේම සූදානම. අද දවසේදී ධර්මානුශාසනාවේ ප්‍රධාන දායකත්වය සුලන්නේ දයානන්ද ලියනපතින මහත්මයා, නියෝමි ලියනපතින මහත්මිය, සහෝදරයින් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ මොහොතේදී දේශනාව සඳහා චාරිත්‍රානුකූලව දෙයක් පිළිගන්නුත් නියෝමි ලියනපතින මහත්මිය විසින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙයක් පිළිගන්නු ඇති පින්තුන් හැමදාම සාවධානයක් පවත්වනවා. සාදු 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 හැම දිනකටම තේරුම් ගන්න. වෙලාව නම් 5:10යි. 6 වෙනකම් වගේ තියා. මේ දේශනාවේ ශ්‍රවණය කරන්නට පින් කැමති සියලු දෙවියන් වැඩම කරනවා. සුඛපටිපදාවකින් නිවන් මාර්ග පූර්ණේ කරගන්න ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන්ම අපවත් වේවදාල මහානායක මහින්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය
මේ උතුම් ධර්ම දානමය පිනම මුදක් කරගෙන ඒ ආත්ම භාවයන් සපවත් කරගනිත්වා දුක් දුරු කරගනිත්වා උතුම් නිවන් මාර්ගම පූර්ණේ කරගනු ලබත්වා කියලා පිළිගන්නවා. බණ කියන මටත් බණහන ඔයන්තොන්ට කිසිම අඩුපාඩුවක් නැතුව සියලුම ප්‍රතිපහසුකම් සලසාලන්නට මේ රටේ පමණක් නෙවෙයි මේ ලෝකයේ ඉන්න ශ්‍රද්ධාවන්ත මිනිසුන් උදව් කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ උඩ කැරකෙන ෆෑන් එකෙන් සීල් සුවඳක් සුවේ සුලකක් ඔබට දෙන්නේ. මේ හයිලල්ලා මුතුරුළු දාලා හරි අස්සන ධර්මශාලාව හිතේ ඔබ හදපු එකක් නෙවෙයි. මේක ඔබ නොදැක්ක අය හදලා බුද්ධ ශාසනයට පූජා කරන නිසා. මේ ඉඩම් භාගයේ පවා මහිතන ඔබ පූජා කර එකක් නෙවෙයි. ඔබ නොදැක්ක අය මේ ගෞතම බුද්ධ ශාසනයේ ගුණ පිළිතුරගෙන පූජා කරන එකක්. මේ විහාරයේ ගොඩනගන්නට ධර්මායතනයේ ගොඩනගන්නට කඳුළු වලින්, ලේ වලින්, දහදිය වලින්, ශ්‍රමයෙන් කැපවුණු අපමණ පිරිසකගේ ප්‍රතිඵලය තමයි 2026 අවුරුද්දේ අපි හැමෝම එකට එකතු තිබුණේ. ඒ හැමෝටම මේ පින නිවන් මඟ පූර්ණේ කරගන්න උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඔයත් කොහොම ආරාධනා කළත් සාමාන්‍ය වඩින්න අඩුම ආතුරුම මේ පන්සලෙන් කතා කරනකොට වඩිනවා ඒ පන්සලටත් විහාර පරම්පරාවටත් තියෙන රුචිකත්වය නිසා. එතන අපේ මහින්ද හඳුරුවම සත්පුරුෂෝ දේශනාවට ආරාධනා කළා. ඒ සඳහා විහාරාධිපති නායක හඳුරුව අවසර දුන්නා. මහානායක හඳුරුව අවසර දුන්නා. වත්මන් මේ ආධිපතිත්වයෙන් බවන මහා සංඝරත්නයටද උන්චි හඳුරුවරුටද චතුසක් ධර්ම අවබෝධයේ පිණිසම ඔබටත් මටත් සලසන ලද මේ අනුග්‍රහකත්වය උපකාරයක් කොට ගනිත්වා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පිටුතුනි, අද මේ උදාර ධර්ම දේශනාවට මා මාතෘකා කරගන්නේ සත්‍ය බොජ්ජංගා පරිපූර්ණා විච්ඡා විමුක්ති පරිපූර්ණෙති කියන දාතා පාඨය. අද අගෝස්තු මාසයේ 16 වෙනි ඉරිදා සවස් 5ට සෝදානම් කරගත් මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දයානන්ද ලියන පතිරණ මැතිතුමා, නියෝමී ලියන පතිරණ මැතිණිය, සහෝදර සහෝදරයන් ඇතුළු ඒ පවුලේ රජකම. විශේෂයෙන්ම වසර 2කට ඉහතදී පරලොව සපත්
ඒ සෙනෙහබර මෑණියන් වහන්සේ W.T. ප්‍රේමවති මෑණියන් වසර 38කට ඉහතදී මිය පරලොව ගිය L.D. ඇල්ෆ්‍රඩ් ආදරණීය පියාණන් වසර කිහිපයකට පෙර මිය පරලොව සැපත් ඒ පින්වත් ආනන්ද සොයුරා ඇතුළු වරග පරම්පරාගත ඥාතිවරුන්ට මේ උතුම් ධර්ම දානමය පින අනුමෝදන්ව සසර මඟ සපවත් කරගනිත්වා නිවන් මඟ පූර්ණේ කරගනු ලබත්වා කියන ප්‍රාර්ථනාව විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ උදෙසා උදාර මෙහෙවරක් අනුපමේය මෙහෙවරක් ඉටු කරමින් වැඩි අපවත් වේ වදාළ අපේ පින්වත් මඩී මහානායක හාමුදුරුවෝ අප්පිටියේ මහානායක හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ ඒ වගේම ගම්ගොඩවිල හාමුදුරුවෝ ඇතුළු අපවත් වේ වදාළ සියලුම මහා සංඝරත්නයට උතුම් නිවන් මඟ පූර්ණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ දේශනාවට මා වඩිද්දි මට බොහෝම භාග්‍යවන්ත මොහොතක් වුණා. ත්‍රිකුණාමලේ මහානායකවරු වැඩලා හිටියා. මේ නායකවරු මේ දකිනකොට හරියම කැමති මේ ළඟට ගිහිල්ලා කතා කරන්න. නමුත් අපේ සම්ප්‍රදායට නම් අපි යන්නේ නැහැ. අපේ කොළඹ පන්සලේ නායකවරුන්ට සම්මානතා පවත්වන ඇලිකේවල නායකවරුත් එක්ක ඇවිල්ලා වෙනවාසේ වැඩම කරලා කවිච්චි වැඩි හිටියත් අපි ගිහින් කතා කරන්නේ නැහැ. ඒක අපේ සම්ප්‍රදාය අපේ ගෞරවණීයත්වයේ විගෞරව කරන විදිහ. තරල්ලේ පඬිතුමාගේ පැනසිය සෙනසුනේ කීපවතාවක් මහානායකවරු වැඩි ඉන්නවා කියලා ආරංචි වුණා. නමුත් තරල්ලේ හාමුදුරු බලලාවා අපි යන්නේ නැහැ කුටිය පැත්තටවත්. ඒ නායකවරුන්ට තියෙන ගෞරවය නිසා. අද මේ දේශනාවට මම වඩිද්දී මහානායකවරු මේ මම ගෝනායකවරු දකින්න ලැබිච්ච එකත් අද භාග්‍යයක් කියලා. ඒ නායකවරුන්ට මහානායකවරුන්ට දුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද ධර්ම දේශනාවට ඔයත් මම මාතෘකා කරගත්තේ ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවට කියන්නේ මේ අවිජ්ජා සූත්‍රය කියලා. මොකක් කියලාද කියන්නේ? අවිජ්ජා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ පූර්ණ චන්ද්‍රයා පායලා තිබුණු වෙලාවක මේ මහා පොළොව සාදුනද පවත්වද්දී පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගත්තේ. ධර්මයේ විග්‍රහ වෙන ලස්සන පුදුම සිදුවීම් තියෙනවා. ඒ තමයි හැම ගහකම මල් පිපිලු සුවඳ හමන්න පටන් ගත්ත කියනවා. භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තා. ඒ විතරක් නෙවෙයි මේ මහා පොළොව පවා සාදුනද පවත්වන තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තා. සතරවරම් දෙවිවරු ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට හතර පැත්තෙන් ඉඳගෙන සාදුනද පවත්වලා තියෙනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් ගුරුවරයෙක් නැතුව අවබෝධ කරගත්තා. ඔයතොන්ට පුදුමේටි නිරේ කවදාකවත් ගිනිදැල් නිවෙන දවසක් නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගත්තාම නිරේ තිබුණු ගිනිදැල් නිවිල ගියා කියන ධර්මයේ තුල. මේ පටිච්ච සමුප්පාදේ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගෙන ලෝක සත්වයාට වදාරන්න පටන් ගත්තාම මේ මහා පොළොව පවා සාදුනද පවත්තලා තියෙනවා. මේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. සසර උපදින්නට හේතු සැකසෙන රාගමල දුරු කරන සුන්දර ධර්මයේ තමයි පටිච්ච සමුප්පාදය. ද්වේෂමල දුරු කරන සුන්දරම ධර්මයේ තමයි පටිච්ච සමුප්පාදය.
මෝහ මල දුරු කරවන සුන්දරම ධර්මපරයය තමයි පටිච්ච සමුප්පාදය. මෙන්න මේ පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ වදාරනකොට මේ මහ පොළොව පවා සාදුනද පවත්තල තියෙනවා. අද මේ වස්සාන සමය තුල ඔයත්තු කෙරේ වදාරන්නේ ඒ වදාළ මහා සාගරයේ බඳු ධර්මය අතරින් අල්ප මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයක්. මේ ධර්මය ඔබගේද මගේද ලෝක සත්වයාගේද රාගමල දුරුවීම පිණිසම පිහිටාවා. ද්වේෂමල දුරුවීම පිණිසම පිහිටාවා. මෝහමල දුරුවීම පිණිසම පිහිටාවා. නිවන් මඟ පූර්ණය කර ගැනීම පිණිසම පිහිටාවා කියලා අපි අදිස්ථාන කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අවිද්‍යාව දුරු කරගන්න මහම්පත්තු කරාට වැඩක් වෙන්නේ. ඒකෙන් අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව දුරු කරගන්න බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයටම දිනු කරගන්න ඕනේ. අපිට ආයේ පරිශන කරන්න දෙයක් ඇත්තේ නෑ මේ ධර්මයේ තුල. භාගතුන් වහන්සේ සියල්ලම අපට ඉටු කරලා දීලා තියෙනවා. ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු කරන්නේ නැතුව. ආයේ අපි හොයලා වැඩක් නෑ බුදුරජාණන් වහන්සේ කොහෙද ඉපදුනේ කියලා. දැන් අද හොයන්නේ ඒකමනේ. අද පටිච්චසමුප්පාදේ හොයන්නේ. අද හොයන්නේ මොකක්ද? බුදුහාමුදුරු ඉපදුනේ කොහෙද කියලා හොයනවා. ඒක තමයි අද හොයන්නේ. ලොකුම අමාරුවක් තියෙන එක. ඊළඟට ආයෙ හොයනවා මේ බුදුරජාණන් වහන්සේගේ පරදිච්ච විඥාන ඥානෙ තිබ්බද කියලා. ඒක තමයි හොයන්න තියෙන ලොකුම එක. ඊළඟට ආයෙ හොයනවා මේ බුදුරජාණන් වහන්සේ ලංකාවට අහසින්ද වැඩම කළේ නැත්නම් මොකෙන්ද වැඩම කළේ කියලා. ඒකට තමයි මිස් ගොඩාක් වෙහෙසෙන්නේ. ඔයත් නැත්තම් නැහැ කියලා කියන්නේ. ඒකට තමයි මිස් ගොඩක් වෙහෙසෙන්නේ. හරි තෙහෙට්ටුයි මිනිස්සුන්ට දැන්. මොකක් හොයලාද? ඕව වෙලා. ඔයත් ඒක කරන්න යන්න එපා. ඔයත් ඒක කරන්න යන්න එපා. මේ ධර්මය අවබෝධ කරගන්න බාහිරින් නෙවෙයි තියෙන්නේ. මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අභ්‍යන්තරයෙන්මයි. මේ ධර්මය ඇතුළාන්තයෙන් අවබෝධ කරගන්න ඕන එකක් මිසක් මේ ධර්මයේ බාහිරින් අවබෝධ කරගන්න තියෙන දෙයක් නෙවෙයි. එහෙනම් මේ කියන ධර්ම කාරණා පිටින් හොයාගන්න තියෙන දෙයක් නෙවෙයි. මේ ධර්ම කාරණා තියෙන කොහෙන්ද? ඈතුලෙන් හොයාගන්න තියෙන එකක්. ඇතුලෙන් හොයාගන්න තියෙන එකක්. විදර්ශනාව තියෙන බාහිරින් හොයන ගමනක් නෙවෙයි. විදර්ශනාව තියෙන අභ්‍යන්තරික ගනුදෙනුවක්. මේ මොහොත තුල ශ්‍රාවකේ ප්‍රඥාවන්තයි නම් මේ මොහොත තුල විදර්ශනාවට සිත ගන්න පුළුවන්. එහෙනම් මේ මොහොත තුල නිවෙන්න පුළුවන්. හැබැයි මේ මොහොත තුල Tamanගේ සිතුවිලි විදර්ශනාවත් එක්ක ගලපගෙන බලන්න. ඒක දක්ෂ වෙන්න ඕනේ. දක්ෂකමක් තියෙන ශ්‍රාවකයෙකුට තමයි මේ ධර්මයේ මුණ ගැහෙන්නේ. අදක්ෂ කෙනාට මේ ධර්මයේ මුණ ගැහෙන්නේ මෙන්න මුණ ගැහෙන්නේ. මම ඕන එකක් ඔයත් උන්ට කියන්නම්. එකක් කියන්නම්. දැන් ඔයත්ොන්ගේ හිත ගැන කියන්න පුළුවන්ද බැරිද? දැන් ඔයත් හැමෝම මෙතන වාඩි වෙලා ඉන්න මට පේන්නේ. මෙතන ඔක්කොටම පේන්න ඉන්න ඔයත් වාඩි වෙලා. නමුත් මං අහන්නේ ඔය ළඟ ඉන්න කෙනාට ඔබට එන සිතුවිල්ල ළඟ ඉන්න කෙනාටවත් දැනෙනවද කියලා? දැනෙන්නේ නැහැ. පේනවද? පේන්නේ නැහැ. නමුත් මං අහන්නේ ඔබ හොඳට විදර්ශනාවෙන් බලාගෙන ඉන්න මගේ සිතට ගොඩනැගෙන සිතුවිලි මොන වගේද කියලා. දැන් ඔයත් උන්ට හිතනවා මේ කොටසක් ආරණ්‍ය වල භික්ෂුන් වහන්සේලා මේ භාවනා කරනවා කියලා මේ එළි වෙනකම් භාවනා කරගෙන ඒව නෑ. කොටසක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා පින්නත් මේ විවේකීව කුටියට වෙලා. ඔච්චරයි භාවනාව. කොහොමද වැඩ ඉන්නේ? විවේකී වැඩ ඉන්නවා. අය වෙන කිසිම බාහිර දෙයක් නැහැ. කිසිම බාහිර දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක උන්වහන්සේලා කොහොමද වැඩ ඉන්නේ? කාය විවේකයෙන් වැඩ ඉන්නවා. චිත්ත විවේකයෙන් වැඩ ඉන්නවා.
උපදි විවේකයෙන් වැඩ ඉන්න ඕන. දැන් මම අහන්නේ විවේකයෙන් වැඩ ඉඳීමම ධර්මාවබෝධයට තල්ලුවක්ද නැද්ද? එහෙනම් ඔයත් ඇයි ගෙදර ඉඳලා ධර්මායතනයට ආවේ? බණහඬ. ඉන්න බැරි නිසාද? ඇයි ආවේ? ආවයත් විවේකය හොයාගෙනයි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් විවේකව වාගෙන ඔයත් ඇතුළට ඇතුල් වෙනවා නම් තොරනේ. එහෙනම් මෙතන ඉන්න එක්කෙනෙක් එක්කන්වත් එක්කෙනෙක් කතා කරන්න ඕනේ නැහැ. ඒක තරහ වෙලාද? අමනාප වෙලාද? මුකුත්ම නැහැ. අපි ඕන තරම් තොරණින් එහාට කතා කරලා තියනවා. දැන් මෙතෙන්ට විල්ලා තායමත් රාගේ නම් කතා කරන්නේ. මං අහන්නේ ඔබ කොතනට ගිහිල්ලාද විරාගය ගැන කතා කරන්නේ කියලා. ඔබට මේ කියන කතාව ඔබම ඔබ හිතලා බලන්න. අය තව කෙනෙකුට කියන්න ඕනෙත් නැහැ. මේ කතාව ඔබම ඔබ හිතලා බලන්න. ආන්ගේ හිතලා බලනකොටයි ඔබට තේරෙන්නේ මම කවුද කියලා. මම කවුද? මේ තොරණ ඇතුළට ආවහමත් මෙච්චර විහාරාරාංග තියෙන කොටත් මෙච්චර මහා බෝධීන් වහන්සේ තියෙන කොටත් මෙච්චර සංඝයා වැඩ ඉන්න කොටත් ඔබට ආයමත් සිත යන්නේ රාගයටම නම් ඔබ හිතන්න ඔබ කොයිතරම් සසර පිරිහිලාද? හැබැයි ඔබ දැනෙන්නේ කොහොම වුණාමද? විවේකීව හිටියාමමයි ඔබ දැනෙන්නේ. නිහඬව ඉන්නකොට තමයි දැනෙන්නේ. කතා කරන්න ගියොත් දැනෙන්නේ නැහැ. මම මේ කියන දේ අද ඔන්න ඔයත් පැයක් කරන්න. දැන් මේ බණ ටික අහලා ඉවර වෙලා ඔයත් පුළුවන් නම් පැයක් කරන්න. විවේකීව බලන්න ඉඳලා තමන්ටම තමන් කවුද කියලා තව කෙනෙක් කියන්න ඕනේ. තමන්ගේම සිතුවිලි තමන්ට දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් අද මේ කියන ධර්ම කාරණා පිටින් හොයන්න තියෙන එකක්ද? පළවෙනි එක තමයි පින්වත්නි ඇතුළාන්තයෙන් තමන් හොයන්න. ඇතුළාන්තයෙන් තමන් හොයන්න. ඔන්න භාගතුන් වහන්සේ වදාරන මාර්ගයට ආයමත් ඔබේ මනස ගන්න. මේ ධර්මය අවබෝධ වෙන්නේ පින්වත්නි නිහඬව ඉන්න කෙනාටයි. මේ ධර්මය අවබෝධ වෙන්නේ කාටද? නිහඬව ඉන්න කෙනාට. මේ ධර්මය අවබෝධ වෙන්නේ කොමන කෙනාටද? සිත පිහිටපු කෙනාටයි. මේ ධර්මය වෙන්නේ කාටවත් අවබෝධ වෙන්නේ නැහැ. දැන් ඔයත්න්ට ඕන තව එක මම කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා මව් කෙනෙක් ආව භාගතුන් වහන්සේ ළඟට බණ අහන්න. කවුද ආවේ? මව් කෙනෙක්. කවුරුත් එක්කද? දූයි පුතයි එක්ක. හරි ලස්සනට මේ කතාව තියෙන අපදාන පාළියේ. දැන් මේ දවස්වල මම කියවන්නේ ඕකම තමයි. එකක් මම හරි ආස නිසා මේ දවස්වල වැඩිපුර කියව ගන්නවා. හරිම ලස්සන කතාවක් තියෙන පුංචි පුංචි ඒවා. මොකේද තියෙන අපදාන පාළිය උන පොඩි මොනනේ මේක කියවලා බලන්න. හරි ලස්සන ධර්ම කතාවක් තියෙනවා. හරි ලස්සන ධර්ම කතාව. ඡේදය දෙකයි තියෙන්නේ. කියව ගන්න හරි ලේසියි. මේ අම්මාව බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න කියලා. දැන් අරන් ආවේ කවුද? දූයි පුතයි. දැන් ඔයත් හිතන්නේ කවුරු ගැන හොයන්නද කියලාද? දූයි පුතයි ගැන හොයන එක නතර කළා. ඔයත් උන්න කරන්න පුළුවන් නේද? ඔයත් උන්න කරන්න බෑ. ඔයත් දැන් එක්තර හිත දිනු වෙලා නැහැ. ඒ හිත දියුණු වෙලා නැති නිසාම තමයි කියන්නේ මොකක් කියලාද? තාම අපි සසරට ගැදිලා. දැන් මේ අම්මා බුදුරජාණන් වහන්සේ දකින්නකොටම මේක මොන බැඳීමක්ද කියලා හිතලා ඉතින් අතහැරියා. දැන් මේ දුවයි පුතයි දෙන්නම නැහැ. දැන් අද නම් පැයකින් බණ ඉවරයි. භාග්‍යවතුන් වහන්සේ කාලේ පින්වත්නි ධර්ම දේශනා පවත්වලා තියෙන පැය ගණන්. ලංකා ඉතිහාසයෙන් පින්වත්නි අනුරාධපුර යුගයේ වගේ කාලවල ධර්මයේ දේශනා කරලා තියෙන්නේ හවස 6ට පටන් ගන්න පහවදා උදේ කැඳ පූජාවෙන් ඉවර වෙලා තියෙන්නේ.
එක එදා තිබිලා තිබ්බ දෙයක්. එදා ඒක තමයි. මේ කවදා රජුන්වත් එවිදින් ඉස්සරහින් වාඩි වෙන්නේ නැහැ. රජුන්වත් ප්‍රමාද වෙලා આવොත් ආයි ඉස්සරහින් ඇවිල්ලා වාඩි වෙන්නේ නැහැ. රජුණු පිටිපස්සෙන් ඉඳගෙන බලනවා. එච්චර ගෞරවයක් තිබ්බා. දැන් මේ අම්මා මොකද කළේ? දුයි පුතයි දෙන්නම හිතින් අතහැරියා. වෙන දෙයක් වෙච්චාවයි. හැබැයි ඇය එකම අරමුණකට සිත පිහිටුවා. මොකක්ද පිහිටු අරමුණ? භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටුවා. වෙන මොකුත්ම නෙමෙයි කළේ. පළවෙනිම පිහිටීම කළේ මොකක්ද? භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටුවා. ඔන්න පළවෙනිම දේ. දෙවෙනි එක ධර්මයේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටුවා. ඒ කියන්නේ කොයි වෙලාවකවත් මනස යන්න දුන්නේ නැහැ කොහෙවත්. ධර්ම පදයෙන් පදේ සිත පිහිටවන්න පටන් ගත්තා. පදයෙන් පදේ පිහිටන්න පටන් ගත්තා. බුද්ධම සතියක් කුමටද? දේශනාවට. අති සාර්ථක ලෙස ධර්ම දේශනාව අහනවා දැන්. කොහේවත් මනස යන්න දෙන්නේ නැහැ. ධර්මයේ අහන්න එතුමියගේ සිත මෝරන්න පටන් ගත්තා ශ්‍රද්ධාවෙන්. ධර්මයේ අහන්න කුමකටද මේරුවේ? ශ්‍රද්ධාවට මෝරන්න පටන් ගත්තා. කොච්චර ශ්‍රද්ධාවට මේරුවද කියලා ඇහුවොත් අර සියලුම බන්ධනයන් වේදනාවක් ලෙස දකින්න තැනකට පැත්තුණා. මොකටද මං ආයේ ගෙදරට කවුරුත් එක්ක දාවේ? දරුවොත් එක්ක. දැන් කොතනටද එන්නේ හිත? ආයෙ නම් මං යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? මෙච්චර සොඳුරු ධර්මයක් මට මුණ ගැහිද්දී මං ආයෙ මොකටද අර ගිනි ගොඩට පණින්නේ? ආයෙ මොකටද පණින්නේ? එතනින් නැවතුනේ නැහැ. දැන් ඔන්න එයාට ආව ලස්සන අරමුණක්. මොකක්ද ආපු අරමුණ? මං ආයෙ නම් නැවත හැරෙන්නේ නැහැ. කොහටද? ගිහි ගෙදරටමයි යන්නේ. මං ඒක ඇතුළේ නෙමෙයි ශ්‍රද්ධාවෙන්. ඒත් නැවැත්තුවේ නැහැ. ආයෙමත් අර ධර්මයටම අහනවා. එල්ලි වෙනකොට ඇයට පුදුම ලාභයක් ලැබුණා. මොකක්ද ලැබිච්ච ලාභය? භික්ෂුණී ශාසනයට තුල් වෙන්න භාග්‍යවතා වුණා. ආයෙ ගියේ නැහැ ආපහු. දැන් කෝ දරුවෝ මොන වුණත් මට මොකද? දැන් අපිට තියෙන සැලසුමක් මොකද්ද? මගේ මිනි ආදාහන කරන්නත් ඕන මෙහෙම කියලා සැලසුම් කරන අය ඉන්නවා. ඉන්නවද නැද්ද? මගේ මරණෙත් මේ විදිහට වෙන්න ඕන කියලා සැලසුම් කරන අය ඉන්නවා. මගේ මරණයෙන් පස්සේ මගේ දේපල වලට වෙන්න ඕන මේ දේ කියලා හිතන කට්ටිය ඉන්නවා. මොකක්ද අපි සැලසුම් කරන්නේ? කොතනටද අපි යන්නේ? මොකටද අපි පුදුනේ? ඇය බලන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ ආය අනිත් පැත්තට හැරුණේ නෑ. කොතනින්ද නතර වුනේ? භික්ෂුණී ශාසනයට ගියා. හැබැයි පුදුම එක මහත කියන්නේ ආයේ පින්වත්නි නැවත යන්න අරමුණක් ආවේ නෑ. පැවිද්දට අරමුණ පිටද්දී මේ මහ පොළොව සාදුනද පවත්තල තියෙනවා. කුමක් පිණිසද? ශ්‍රද්ධාව මෝරපු විදියට මහ පොළොව සාදුනද පවත්තල තියෙනවා. එහෙමයි පින්වත්නි ධර්මය අහන්න ඕන. එහෙමයි ධර්මය අහන්න. අඩුම තරමේ පින්වත්නි මේ පැයවත් මනස කොහෙවත් යවන්න එපා. මේ පැයවත් මනස කොහෙවත් යවන්න එපා. ළඟ ඉන්න කෙනා කවුද කියලා හොයන්න යන්නත් එපා. ඔබම ධර්මයේ සිට පිහිටුලා එකින් එක මෙනෙහි කරන ශ්‍රාවකෙක් වෙන්න. ඔබටද මටද ඒ තැනැත්තේ නිවන් මඟ පූර්ණේ කරගන්න වීර්ය සිත ඇති කරගත්තා වගේ මේ ධර්මයේ ඔබටද මටද නිවන් මඟ පූර්ණේ කරගන්න හේතු සකසා ගනිත්වා කියලා අපි අදිස්ථාන කරනවා. ඔන්න අද වෙනතොට මම කියලා දෙන්නේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව උපදව ගන්න ක්‍රම ටික. 1. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සප්පුරිස සංසේවෝ පරිපූර්ණ සද්ධම්ම සවණං පරිපූර්ණති. පින්වත්නි නිකං බණ අහන්න බෑ. ඔයත් නිදෙන්න පුළුවන් නෑ මට හිතුනොත් මං ගිහලා බණ අහනවා කියලා. කවදාකවත් දෙන්නේ නෑ. කවදාකවත් දෙන්නේ නෑ. ඉස්සරලම පිරෙන්න ඕන දෙයක් තියෙනවා. සප්පුරිසේ ඇසුරට වැටෙන්න ඕන.
කාගේ ආශ්‍රයයක් තියෙන්න ඕනද? සත්පුරුෂ ආශ්‍රයයක් තියෙන්න ඕන. ඒ සත්පුරුෂයා ළඟ තියෙන්න ඕන භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අචල ශ්‍රද්ධාවක් පිහිටු කෙනෙක්. එහෙම නැත්නම් ඔබට කියන්න බෑ. දැන් කොටසක් ඔය මාධ්‍ය වලට යනකොටත් කියනවා ඉන්නවනේ මේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ කියලා කියනවා ඉන්නවා. කියන අය ඉන්නවා. ඒ දවසක් මට මතකයි මේ අනුනායක හඳුරු අස්කිරියේ මේ නිවේදක මහත්මිය ගත්ත වචනයක වරද නායකවරුන්ට ළඟට කතා කරලා හරිය ලස්සනට කියලා දුන්නා. මේ 2023 වගේ මට මතක 3-2 වගේ ඒ කියන්නේ කොවිඩ් කාලේ අනුනායක හඳුරු ළඟට ගෙන්නලා කිව්වා. එතකොට අපි පිටිපස්සේ ආසනවල හිටි නායකවරු කිව්වා මේ පුතා කියලා මේ පුතා මේ වචනේ උතන්ට දාන එක සුදුසු නෑ කියලා හරිය ලස්සන වචනයක් උන්වහන්සේ කියලා දුන්නා. එහෙනම් අපිත් එහෙම කියනවා කවුරු කියලා? මගේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයා කියලා. එහෙම වෙන්නේ නැහැ. පළවෙනි එක තමයි මිත්‍රයා බෙල්ල ගහලා ගිය පාපයට සිත ලැබුරු කරන්නේ. බෙල්ල ගහලා ගිය පාපයට සිත ලැබුරු කරන්නේ නෑ. එහෙම කෙනෙක් ඉදීද? අමාරුයි නේ. කොච්චර ඔයත් හිතුවත් අඩුම තරමේ හිතනවා හිත රිදෙයිද දන්නේ නැහැ කියලා නොකියන තැන් තියෙනවා. මොකටද කියලා හිත වහගත්ත තැන් තියෙනවා. කිව්වොත් මට පාඩුවෙනි කියලා නොකියන තැන් තියෙනවා. ආය කියන්නේ අවස්ථාවට අදාළ මිත්‍රයෝට කියන්නේ කල්යාණ මිත්‍රයෝ කියලා. තේරුණාද? ඒ බඳු මිත්‍ර සම්පත් ලෝකේ හරි දුර්ලභයි. ඒ නිසානේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි සත්පුරුෂ මිතුරෙකු ලැබීම දුර්ලභයි. දැන් ඔයත් හිතමු එහෙම ඉන්නවා කියලා. යම් පමණකට හෝ අපේක්ෂාවක් තියාගත්තොත් ඒ බඳු මිත්‍රයෙක් කල්යාණ කියන කොටසට වැටෙන්නේ නැහැ. ඒ නිසා මංගල සූත්‍රයටත් ඕක එක කාරණාවක් තමයි. ලේසි නිසා තමයි නිසා. අමාරුයි අපහසුයි. අංගුත්තර නිකායේ දුක නිපාතේ බුදුරජාණන් වහන්සේ කුග්ගල සූත්‍රයේදී දුක දේශනා කළානේ. මහණනි මේ ලෝකේ දුර්ලභ කුජලයෝ දෙන්නෙක් ඉන්නවා කිව්වා. ඔය තියෙනකෝ අංගුත්තර නිකායේ දුක නිපාතේ කුග්ගල සූත්‍රය. හරි ලස්සනයි භාගතුන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ එතනදී කියනවා මහණනි මේ ලෝකේ කුජලයෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ඉන් අතර එක්කෙනෙක් තමයි කිව්ව කවුද? කිසිදු දෙයක් බලාපොරොත්තුවකින් තොරව තමා යහපතේ යොදවන කෙනෙක්. ඒ බඳු ඒ දුර්ලභයිද නැද්ද? දුර්ලභයි. පාළවෙනි එක තමයි පින්වත්නි. ඒ බඳු කෙනෙක් මුණ ගැහුනොත් තමයි ඔබ සත්‍ය ශ්‍රවණය කරන්න නැඹුරු වෙන්නේ. ඒ බඳු කෙනෙක්. එහෙනම් දැන් ඔයත් උඩින් අර බිලිපෙත්තක් උඩ යමක් යකට දැම්මහම බිලිපෙත්ත උඩ ගැහෙනවා වගේ ඔබට යම් පමණකට හෝ මුණ ගැහිච්ච නිසා තමයි අද මේ පමණ තරම් හරි ධර්මය හම්බුනේ. තේරුණාද? ඊළඟට තියෙනවා ඒ සද්ධර්මයේ පරිපූර්ණ වෙන්නේ භික්ෂුවට හිතන දේ කිව්වා කියලා පරිපූර්ණ වෙන්නේ නැහැ. දැන් මගේ කතාවක් අහනවට දෙවිවරු වඩින්නේ නැහනේ. ඔයත් ආයේ මගේ කතාවක් අහන්න නෙවෙයි. කාගේ කතාවක්ද? බුදුරජාණන් වහන්සේගේ. ආන්ගෙනන් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව ඒ භික්ෂුව ධර්ම ගෞරවයෙන් යුක්තව දේශනා කරන්න ඕන. මේ ආසනෙ ඉඳගෙන කවදාකවත් ද්වේෂයෙන් කතා කරන්න බෑ. මේ ආසනෙ ඉඳගෙන කවදාකවත් ද්වේෂයෙන් කතා කරන්න බෑ. ඒක හොඳයි භික්ෂුවේ දේශනා පවත්වන එක නවත්තලා වඩින්න එක හොඳයි. මේ ධර්මාසනය තුල භික්ෂුවකට දෙතිස් කතාවකට යන්න අවසරයක් නැහැ. මේ ආසනෙ ඉඳගෙන දෙතිස් කතාවට යන්න අවසරයක් එහෙම අවසරයක් නැහැ. මේ ධර්මාසනය තුල ඉඳගෙන ශ්‍රාවකයා මෙහෙවන්න ඕන රාගක්කේ පිණිස, ද්වේෂක්කේ පිණිස, මෝහක්කේ පිණිස. ඒක තමයි දේශකයා ගාව තියෙන සොදුරුතම මිත්‍රත්වය.
කවදාකවත් රාග ද්වේෂ මෝහ කතා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපදේශාත්මක කතාවක් කළා. ඒ තමයි දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටම කතා කරලා ඒ පිණ්ඩපාතේ වඩින භික්ෂුවකට වදාළ ඉගැන්වීමක් තියෙන චන්දූපම සූත්‍රය කියලා. බලන්න සූත්‍ර ටික මම ගියන් පස්සේ. හරි තමයි කිව්වේ කියලා. මේ මෙහෙට බණ කියන්න එනකොට ඔයාලට උගන්වන්න එනවා කියලා හිතලා මම මූලාශ්‍ර වෙන වෙලාවට තියෙනවා. දැන් අද එහෙම තමයි මූලාශ්‍ර හේවුවේ. හරි ලස්සනයි සූත්‍රය. මොකක්ද? චන්දූපම සූත්‍රය. ඡන්ද කියලා කියන්නේ හඳට රූපම උපමාවක්. හඳක් උපමාවකට අරගෙන බුදුරජාණන් වහන්සේ පිළු පිනිස වැඩම කරන සංඝයාගේ ගුණ දේශනා කළා. මොකක්ද මේ සූත්‍රය කියන්නේ? චන්දූපම සූත්‍රය. ඒකේ දෙවෙනි ඡේදයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ දේශනා කරන භික්ෂුවලක තිබිය යුතු කාරණා මොනවද? ඒ බඳු ගුණ තියෙනවා නම් ඒ භික්ෂුවල කිව්වේ චන්ද්‍රයෙක් වගේ කියලා. ඒ බඳු ධර්මයක් තමයි කල්යාණ මිත්‍රයෙකුගෙන් ලැබෙන්නේ. ඒ බඳු ධර්මයක්. අදටත් ඔයත්න්ට පුළුවන් YouTube එකකින් ගහලා බලන්න මේ නායකයන් දේශනා කරපු ධර්ම දේශනා. අදටත් ඔයත්න්ට අහන්න පුළුවන් ඉස්සර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දැන් මේ තියෙන නාලිකා හතුරු වෙනවා වගේ. නේ දැන් මේ තියෙන්නේ. ඉස්සර නෑනේ ඉස්සර තිබුණේ ගුවන්විදුලි සංස්ථාව එකයි ලක්කණ්ඩ එකයි. ඔය දෙක තමයි තිබුණේ. අනිත් එක මේ පන්සලෙන් තමයි වැඩිපුරම ලෝකෙට බණ කිව්වේ. පැලෑනේ නායක හඳුරලා මේ බුදු පදවිය ලැබුවා වගේ මේ ප්‍රාර්ථනා කරගෙන කළා වගේ. නාරද නායක හඳුරලා අහලා බලන්නකො. ආයේ බාහිර කිසිම කතාවක් නැහැ. ගත්ත මාත්‍රකාවම කෙලවර දක්වාම ගලාගෙන යනවා. හරියට කිව්වොත් එහෙම උඩේ ඉඳලා පල්ලෙහාට ගඟක් වැටෙනකොට එකම විදිහට ගලාගෙන යනවා වගේ. ආයේ දෙපැත්තට පනින්නේ නැහැ. ඉවුරු වල වදින්නේ නැහැ. ආන්න ඒ ධර්මයේ තමයි ආදී කල්යාණ මච්චේ කල්යාණ පරියෝසන කල්යාණ. ඒ බඳු ධර්මයක් තමයි ශ්‍රවණය කරන්න ඕන. එහෙම තමයි නැගිටවන, හිනස්සවන, ඇඳුම ගැන කතා කරන, ඇඳුම් අඳින්න හදන මේ ධර්මයක් මොකටද? මොකටද ඒක? සත්පුරුෂයෙකුගෙන් ඇහෙන්නේ පින්වත්නි, දැවෙන රාගගින්න නිවන ධර්මයක්මයි. සත්පුරුෂයාමයි ඒක දෙන්නේ, අසත්පුරුෂයෙක් දෙන්නේ. හඳක් වගේ බබලනවා කියව කවුද? ධර්මයේ දරාගෙන වදාරන භික්ෂුව. ධර්මයේ දරා ගන්න ඕන ඉස්සල. ඒ කියන්නේ Tamanට ආදේශ කරගෙන අනේකාට වදාරන්න ඕනේ. ඒ බඳු භික්ෂුව භාගතුන් වහන්සේ දේශනා කරනවා. කවුරු වගේ වෙනවද? හඳක් වගේ කියලා. මොකේද දේශනා කරන්නේ? චන්දූපම සූත්‍රය. මේ මූලාශ්‍රය. ඔයත් උනා කියන්නේ රෙෆරන්ස් කරනවා කියලා. මූලාශ්‍රය. ඊළඟට බලන්න භාගතුන් වහන්සේ නම් සත්පුරුෂයෙක් තමයි හඳක් වගේ බබලන්නේ. සත්පුරුෂයෙක් තමයි හඳක් වගේ බබලන්න ධර්මයේ කිට්ටු කරන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි සාරිපුත්ත හාමුදුරුවෝ සුරු කරන්නද මහණෙනි මෝගලන් හාමුදුරුවෝ සුරු කරන්න බාජ්‍යත් වික්කවේ. බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන්ම කියනවා කවුරු සුරු කරන්න කියලාද? සාරිපුත්ත හාමුදුරුවෝයි. ඇයි එහෙම කිව්වේ? දහම් සෙනෙවි උත්තමෙක්. අසුරු කරන්න කමක් නැහැ කිව්වා. දැන් මම අහන්නේ අසත් ධර්මයේ කියලා දුන්නොත් ඒ ශ්‍රාවකයාට මග වරදීද නැද්ද? මග වරදිනවා. දැන් කෙනෙක් කියලා දුන්නොත් මේ දුන් දේ විපාක නැහැ නිසා දෙන්න එපා. අද කියන අය ඉන්නවද නැද්ද? අද කියන අය ඉන්නවද නැද්ද? ආද ඉන්නවා. අද කියනෝනේ දාන දිල වැඩක් නැහැ. දුන් දේ විපාක නැහැ. ඊළඟට ආයි කියන මොකක්ද? මෙලොව පරලොවක් කියලා දෙකක් හිතන්න එපා. එහෙම එකක් නැහැ. කියන ඉන්නවද නැද්ද? ඉන්නවා. ආයි කියනවා දැන් නම් මේ නිවන් කියන්නේ මේ රහත් උත්තමයෝ මේ ලෝකේ නැහැ කියනවා. කියන ඉන්නවද නැද්ද? අපිට කියන්න පුළුවන්ද?
බුදුරජාණන් වහන්සේ වදාළනේ මහණෙනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන තාක්කල් මේ විශ්වයේ හිස් වෙන්නේ නැහැ. කාගෙන්ද? ආර්ය උත්තමයන්ගේ. අපේ පාපේට අපේ පව බලවත් නම් අපිට එහෙමයි මුණ ගිහිල්ලා නැහැ. ඒක අපේ පවට කොහොමද ලෝකේ නැහැ කියන්නේ? කොහොමද නැහැ කියන්නේ? සාමාන්‍ය ධර්ම දේශනා කරන භික්ෂුවක් නිසා මම එක එක සායනංශ රසු කරන්න වඩිනවා. මම එක සැරයක් වැඩි ඔය මාතර පැත්තේ ඒ හාමුදුරුවෝ බොහෝම ගුණවත් වැඩි හිටි නායකවරු කෙනෙක්. පුදුම ධර්ම ඥානයක් තියෙනවා. පුදුම ධර්ම ඥානයක්. හැබැයි වැඩ ඉන්නේ සම්පූර්ණ කළු පාට කළු ගල් ලෙනක. මුකුත් පේන්නේ ඈතට පේන්නේ හම්බන්තොට වරාය. දානි වල දන්නේ එක වේලයි. හරිම ගුණවත්. ඇසුරු කරන්න හම් වුණකොට දවසක් විතර එතකොට තමයි මතක් වෙන්නේ ලයිට් කනුව යටට යන්න ඕන ආලෝකය ලැබෙන්න. ලයිට් කනුව පස්සෙන් එළවෙල ආලෝකෙ දෙන්නේ නැහැ නේ. පාරේ තියෙන වීදි ලාම්පු ලයිට් කනුව ඔයත් පස්සෙන් එනවද? එන්නේ නැහැ. ඔයත් ලයිට් කනුව යටට ගියොත් මොකද වෙන්නේ? ආලෝකය ඔය වගේ තමයි. ඔයත් ළඟට ගුණ ඔයත් යන්න ඕන කවුරු හොයාගෙනද? ගුණවතුන් හොයාගෙන. එතකොට තමයි ආලෝකය වෙන්නේ. දැන් අපට කියන්න බැහැ නිසා ගුණවතුන් මේ ලෝකේ හිස් වෙලා කියලා. ඒක අපිට හම්බ වෙලා නැත්නම් අපිට පිට පැදිලා නැහැ. හැබැයි අපට හම්බ වෙනකොට තමයි කියන්නේ මං හිතාගෙන ඉඳපෙක වැරදියි. පින්වත්නි ගැඹුරු ධර්ම විග්‍රහයන් කරන සොයනාසලා ආද්දටත් වැඩි ඉන්නවා. අවබෝධයෙන් දේශනාවන් පවත්වන සොයනාසලා ආද්දටත් වැඩි ඉන්නවා. නිකලස් මග වඩින සොයනාසලා ආද්දටත් ඉන්නවා. ඒව ඇහුවාම ඔයත් හිතා ගන්නවත් බෑ. දැන් පෞද්ගලික දවසවල ඔයත් දකින්න දෙක සොයනාස කෙනෙක් ගල්ලෙනක් තුල වැඩ ඉඳගෙන කොටියෙක් හරි දිවියෙක් හරි උන්වහන්සේට පහර දීලා උන්වහන්සේ අපවත් වුණා. ලංකාවේ හිටපු මිනිස්සු තමයි කිව්වේ මොකක්ද? අයියෝ මොන මෝඩකමක්ද? අර ඔච්චර හොඳ එංගලන්තේ ඉඳලා ඇවිල්ලා මෙහි මැරෙන්න ආවනේ කරුමක මහත්. කීපයි කියලා නේද? ඒ අපි කිව්වට උන්වහන්සේලාට දැනෙනවා ඕක නෙමෙයි මේක තමයි කියලා. කවුද දන්නේ? කවුද දන්නේ රහත්ලේ කියලා? කවුද දන්නේ? ගුණවතුන් පින්වත් මේ බුද්ධ ශාසනය අහිමි වෙලා නැහැ. මේ බුද්ධ ශාසනය හරි තරුණයිනේ. ඇයි එහෙම කියන්නේ? 5000ක් කල් තියෙන බුද්ධ ශාසනය දැන් 2500යි ඉවර වෙලා තියෙනවා. තාම යෞවන වියද නැද්ද? ඒතර කොහොමද අපි නැහැ කියන්නේ? කවදාකවත් කියන්න එපා දුන් දේ විපාක නැහැ කියලා. ඒ අසත්පුරුෂයන්ගේ සිතුවිලි, අසත්පුරුෂයන්ගේ අදහස්, අසත්පුරුෂයන්ගේ සංකල්ප ඒව බෝ වෙනවා පින්වත් අහන්න කිව්වා. හොඳම දේ තමයි අහන්න තියෙන්නේ. හොඳම දේ තමයි අහන්න නම් එපා. ඇයි? ඇහුවා කියන්නේ පින්වත්නි ඕන් සල්ලි හොයාගත්තා ඔබ අඳුරට ගියා. කවදාකවත් ඔය වෙලේ වටෙන්න එපා. මොකක් ඕනද? විද්‍යාව ඇති කරගන්න ඕන. අවබෝධය ඇති කරගන්න ඕන. පෙරලක් ගන්නවා වගේ බල්ලලා පින්වත්නි අහන්න. හොඳට නුවණින් අහන්න. සීයෙන් අහන්න. හරියට මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා පවත්ව වැඩ ඉන්නකොට දේවදත්ත හාමුදුරුවෝ ඇවිල්ලා එතනම හිටපු පිරිස අරගෙන ගියාද නැද්ද? අන්න ඔය වගේ තමයි පින්වත්නි අදත්. මේතරම් ගැඹුරින් ධර්මයේ විග්‍රහ වෙනකොට රැවටෙන අයත් ඉන්නවා, රවට්ටන්න දක්ෂයොත් ඉන්නවා. ඔබ ප්‍රඥාවන්ත වෙන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ධර්මයේ තියෙන කාටද? ප්‍රඥාවන්ත. මෝඩ මිනිස්සු රැල්ලට අහු වෙනවා. රැල්ලට අහු වෙනවා. අහු වෙන්නේ මොකක් නිසාද? මෝඩකම නිසා. මොනව කරන්නද අනුකම්පා දක්වනවා හැරෙන්න. ඕන එක. දෙවෙනි එක. සද්ධම්ම සවනම් පරිපූර්ණ සද්ධං පරිපූර්ණේති. මොද්දට බණහන ශ්‍රාවකයාගේ සිත පිරුණු කලයක් වගේ පිරෙන්න පටන් ගන්න මොකෙන්ද? ශ්‍රාද්ධාවෙන් පිරෙන්න පටන් ගන්නවා පින්වත්නි. දැන් අද මම ටිකක් දුර දේශනාවකට වඩින්න කියලා මගක් යනකම් වැඩියා. වැඩලා ආය අනිත් පැත්තට වැඩියා.
යනකොට මේ මට වඩිනකොට මේ ළමයාත් එක්ක හරි ලස්සන බණ කතාවක් අහගෙන පෝරලේකම සරණ 34 වගේ. පුදුම විදියට ශ්‍රද්ධාව වැඩුණා. ආයෙ පල්ලහැට වඩිනකොට ඒ කියන්නේ නුවර ඉඳලා පල්ලහැට වඩිනකොට ආයෙ සජෙස්ට් උනේ කැලණි ශාසනවත් සාමුදුරුවන්ගේ. ඉතින් කොළඹට එනකොට බණ කතා දෙකක් ඇහෙන්න වුණා. ඉතින් මට මතක් වුණා බලන්නකො සද්ධර්මය අහනකොට ශ්‍රද්ධාව මෝරනවා. සද්ධර්මය අහනකොට ශ්‍රද්ධාව මෝරනවා. ඔයත් මම උදේට කියන්නම් ඕන. ටිකක් අහන්න කැමති නම් ඔයත් අහන්න බලංගොඩ රාධාම්දුරුවන්ගේ දේශනාවක් අහන්න. ඒක පුදුම ශ්‍රද්ධානුසාරී ඒවා. හැබැයි ඒ වගේ දේශනාවල් මෝඩ මිනිස්සු කියන මොකක්ද ලාලිත සාහිත්‍ය තියෙන ඒවා කියනවා. මොලේ මෝරලා නැහැ. හරියට ඒ බඳු කතාවක් කියනකොට ඔබ හිතන්න චූටි ළමයෙක් අර සෙල්ලම් කාර් එකක් ඇත්ත කාර් එකක් කියලා හිතාගෙන ඉන්නවා වගේ කියලා හිතා ගන්න. චූටි ළමයෙකුට ඔබ සෙල්ලම් කාර් එකක් අරන් ගිහලා දෙනකොට එයා හිතන්නේ මොකක් කියලාද ඒක? ඇත්තම කාර් එකක් කියලා. ඔබත් හිතන්න කුඩා ළමයෙක් ප්‍රඥාව මෝරලා නැහැ. ඒතකොට ඒ බඳු දරුවන්ට ඔබ අනුකම්පා කරනවද ඇත්ත පෙන්වන්න යනවද? අනුකම්පා දක්වනවානේ. එහෙනම් ඒ බඳු කෙනෙකුට ඔබ දක්වන්න ඕනේ මොකක්ද? අනුකම්පා කර. අනේ මම කරගත්ත ධර්ම දානේ ඒ මහත්යට ප්‍රඥායස පහළ වේවා කියලා අනුකම්පා කරනවා හැරෙන්න. තාරක වාද කරන්න යන්න එපා. සත්‍යක කියන බමුණට කරන්න බැරි වෙච්ච දේ ඔබ කරන්න යන්නත් එපා. සත්‍යක හරි තරක කරපු මිනිසෙක් නේ. බුදුරජාණන් වහන්සේගේ විතරනේ ਉਹ දමනේ උනේ. හැබැයි සත්‍යක ගියේ බුදුරජාණන් වහන්සේට සත්‍යක කියලාම ගියානේ අද මම බුදුරජාණන් වහන්සේත් එක්ක තරක කරනවා බුදුරජාණන් වහන්සේගේ කිහිලි වලින් දාඩි වැක්කරෙන්න කියාගමයි ගියේ. එහෙම තමයි ගියේ. කවුද? ඔබ යන්න එපා එහෙම සත්‍යක වගේ. අනුකම්පා කරාම ගැලවෙන්න ලේසි. හොඳට පින්වත්නි බණ අහන්න. ඒතර තමයි ශ්‍රද්ධාව මෝරන්නේ. බණ අහන්න නැති තාක්කල් ශ්‍රද්ධාව නම් මෝරන්නේ. ශ්‍රද්ධාව නම් මෝරන්නේ. ශ්‍රද්ධාව මෝරන්න නම් මොකද්ද කරන්න ඕන? බණ අහන්න. හොද්දට බණ අහන්න. රුවන්වැලිසෑය බලන්න යනකොට පින්වත්නි මෙහි ඉඳලා හොඳට ඒ කතා ටික අහන්න. පලිඟු බුබුලක් වගේ දිදුලන මහසෑය තුල ජීවමාන බුදුරුව වැඩ ඉන්නවා. අනේ බුදුරුවට මම නමස්කාර කරනවා කියන සිහිය හදාගෙන යන්න. නැත්තම් ඔබට පේන්නේ වැලි ගල් ගඩොල් සිමෙන්ති ගොඩක් විතරයි. ඇයි එහෙම ඔබට පේන්නේ? ඉතින් ශ්‍රද්ධාව පිහිටුවේ නැත්තම් පේන්නේ එහෙම. හැබැයි ඔබ ශ්‍රද්ධාව පිහිටලා ගියොත් පින්වත්නි ශ්‍රද්ධාව පිහිටලා ගියොත් ආ පිළිමේ හදලා තියෙන ගඩොල් වලින්ද වැලි වලින්ද ප්ලාස්ටර් පැරිස් වලින්ද කළු ගල් මොකක්වත් නැහැ. ජීවමාන බුදුරුව මැවෙනවා. ඒක පින්වත්නි හොද්දට බණ අහලා ශක්තිමත් කරගත්ත ශ්‍රද්ධා සිතක් තියෙන්න ඕන. නැති කෙනෙකුට නම් ඕක මෝරන්නේ කවදාකවත් මෝරන්නේ. මොන විදියට දේනම් තියෙන්න ඕනේ? ගැඹුරින් පින්වත්නි ධර්මය අහන කෙනෙක් වෙන්න ඕන. දවසකට එකක්වත් අහන කෙනෙක් වෙන්න. දැන් අද මහින්ද හඳුරු මට මීට එනකොට කිව්වා ළමයි කැමරාවක් ගහගෙන ඉන්න කමක් නැද්ද කියලා. මම ගහන්න කියලා. මම ඕනනම් මම නිකනුත් දාලා දෙන්නම් අර POTV නාලිකංක 113 තියෙනවනේ. අනේ V ට්‍රාන්ස්ෆර් එකක් ගහන්න මම නිකන් දාලා දෙනවා. ඒක මම කරන්නේ මගේම සුගතිය පිණිස වැඩක්. ඒක මගේම සුගතියට මම විනෝදයට මම කරන වැඩක්. දැන් යමක් අපි කැමැත්තෙන් කරනවා නම් ඒක වෙහෙස වෙන්නේ නැහැනේ. හැබැයි අකමැත්තෙන් කරන ජොබ් එකක් කරොත් තමයි ඒක හරිය වෙහෙසක් වෙන්නේ. ඒ නාලිකාව කරන්නේ මගේ කැමැත්තට මම සතුටින් කරන එකක්. මම මේ ධර්ම දාණය දෙන්න ඕන ලෝකෙට ඒ නිසා මම කරනවා. ඒත් ඒ වන්නකො මම ඒක දාලා දෙන්නම්. අපිට එහෙම මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. හොඳ සත්පුරුෂ මහත්යෙක් ඉන්නවා ડોક્ટર දිනුප් විජේවර්ධන කියලා. රුවන් විජේවර්ධන මහත්තයාගේ පවුලේ අය. ඒ මහත්තයා තමයි එංගලන්තයේ ඉඳලා සල්ලි හොයලා එවනවා. ටෙලිකොම් එකේ බිල ගෙවන්න. මට තියෙන නිකන් දාන්න. නිසා ඔකේ වන්න මම දාලා දෙන්නම්. හොඳට බණ අහන කෙනෙක් වෙන්න. ඒ කියන්නේ හොඳ දවසකට බණ දෙකක්වත් අහන්න. ඊට පස්සේ ඔක වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දවසකට බණ 4ක් අහන තැනට එනවා පින්වත්නි. හරියට ඔයත් කිව්වොත් කොළඹේ ඉඳලා මහරගමට මං එන්නේ ගෙදර පුදුම ට්‍රැෆික් එකක් තියෙනවා. ට්‍රැෆික් වෙන්න කැමති.
ඇයි බණ කතාව තව ටිකක් ඉවර කරගන්න පුළුවන් කායක ගරාජ් එකට දානකොට. ඒ තැනට පින්වත්නි මනස සැකසෙනවාමයි. ඒක හොද්දටම මට විශ්වාසයි. හොඳට ඒක සැකසෙනවා. ඇයි ඒක තමයි අපේ මනසේ හැටි. හොද්දට බණ අහන්න. එතකොට මොකද වෙන්නේ? ශ්‍රද්ධාව මෝරනවා. ඔන්න ඊළඟට කියනවා ශ්‍රද්ධාව මෝරනකොට යෝනිසෝ මනසිකාරයේ පිරෙන්න පටන් ගන්නවා. මනාකොට පින්වත්නි සිහිය පිහිටෙනවා. මොකක්ද? මනාකොට සිහිය පිහිටෙනවා. ඒ කියන්නේ අපි කරන හැම දෙයක්ම සිහියෙන් කෙරෙන තැනටපත් වෙනවා. දැන් අපි ඔයත් හිතන්නේ අපි කොහොම කරන්න සිහියෙන් කියලාද? වෙලාවට ඔළුව පීරන්නේ නැහැ සිහියෙන්. ඒ නිසානේ පණ ඔළුවේ තියන්න පණ ඔය යන්නේ. වාහනේ අතර අතේ තියාන වාහනේ අතර හොයලා ඇති ඔයත්. කන්නඩි දෙක ඇහැට දාගෙන කන්නඩි දෙක හොයනවා. දැන් එතකොටම ඔබට තේරෙනවානේ යෝනිසෝ මනසිකාරේ බින්දෙන් තැන් තියනවා. වෙන්නේ ඔය වැඩේ. වෙන්නේ ඔය වැඩේ. යෝනිසෝ මනසිකාරේ බලවත් වෙන්න පටන් ගන්නවා. තේරුණාද? තමන් කරන වැඩේට පුදුම විදියට සිත පිහිටෙනවා. තමන් කරන වැඩේට පුදුම විදියට සිත පිහිටෙනවා. දරුවෙකුට නම් හොඳම දෙයක් තමයි පින්වත්නි. දැන් ඉගෙන ගන්න මෙතන නම් වැඩි නිවාසයකට වගේ ඔක්කොම ඉන්න වැඩි හිටියෝ. දරුවෝ නැති අය වගේ. නේ? වැඩි නිවාසයකට ගියාම ඔක්කොම ඉන්න වැඩි හිටියෝ. ළමයි කවුරුත් නැහැ. එක්කෙනෙක් දෙන්නේ ගිහින් මෙහෙන් ඉන්නවා. මේ නමුත් දරුවෙකුට උනත් ඉගෙන ගන්න නම් පින්වත්නි හොඳම දේ තමයි ඉස්සරලම පොත්පත් ටික අරගෙන අදිස්ථාන කරන්න පුරුදු කරන්න ඕනේ. පළවෙනිම දේ තමයි මොකක්ද? අදිස්ථාන කරන්න පුරුදු කරන්න ඕනේ. ඒකවල තමයි පිළිහිටන්න පටන් ගන්න ඥානය වුණත්. තමන් කරන්නේ මොකක්ද කියලා සිහි කරගෙන වැඩේ කරන්න කියන්නේ. හරි ලස්සනයි මේ ධර්මයේ තියෙන තැන්. ඕනම ජීවිතයකට ගලප ගන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුදුම විදියට පුළුවන්. දවස ආරම්භ කරනකොට දවස සැලසුම් කරලා නැගිටින්න. නැගිටලා දවස සැලසුම් කරන්න යන්න එපා. ඇඳ හදන තැන ඉඳලා අවසාන සෙරෙප්පු දෙක ගලවන තැන දක්වාම තප්පර 10ක් ඇතුළත සිහි කරන කෙනෙක් වෙන්න. ඒක පුරුදු වුණොත් පින්වත්නි කරන්න ලේසි. පුරුදු වුණොත් කරන්න හරිම ලේසි. නැද්දුව නම් පින්වත්නි දවස ආරම්භ කරව ප්‍රශ්නම තමයි. ඔයත් හිතනවද නැහැ කියලා? අපිලිවෙලට දවස ආරම්භ කරොත් විඩාබර දවස් නිමාවක් තියෙන්නේ. අපිලිවෙලට ආරම්භ කරන්න එපා. දවස පටන් ගන්න කොහොමද? පිළිවෙලට. මට තියෙන පැය 24යි. 24ට මට කරන්න පුළුවන් මොනවද? ඔබෙන් ඔබහන් ඔබ තියනවද කියලා. නින්දට යනකොට පින්වත් හොද්දට බුදුගුණ වඩලා නින්දට යන කෙනෙක් වෙන්න. කවදාකවත් බුදුගුණ නොවඩා නින්දට යන්න එපා. හිස් මිනිස්සෙක් නේ. මේ බුද්ධ ශාසනය බැහැලා ගියපු කෙනෙක් නේ. අඩුම තරමේ පින්වත්නි එක්ක බුදු පහනක් හරි පත්තු කරන්න. මල් දෙක තුනක් හරි පත්තු කරන්න. මේ පූජා කරන්න. සිසිල් පැන් එකක් හරි පූජා කරන්න. තප්පර 10ක් හරි බුදු ගුණය වඩන්න. නැත්තම් ඔබට වැඩක් නැහැ පින්වත්. අපරාධ ජීවිතේ. අපරාධේ. ආය ඔබට ඒද කියන්න ඔබ දන්නේ? දන්නේ. ලැබිච්ච දේ පින්වත්නි අහකට විසි කරගන්න එපා. ඔබට ලැබුණු ජීවිතේ ආය ඔබ හිතන්න එපා තව දවසක් ඔබට උම ලැබෙයි කියලා. හෙට උදේ ඔබ බාත් รู ම් එකේ ලිස්සලා වැටෙන ඔළුව වැදුණු පින්වත්නි ඔබ පැරලයිස් වෙනවා. අංශභාගය හැදෙනවා. එදාට ඔබ අත් දෙක උස්සන්න උත්සාහ කරන්න එපා. එදාට ඔබ සංඝයා දකින්නකොට කියන්න එපා අනේ මට බෑනේ හාමුදුරනේ වැඳ ගන්න. ඒතකොට සංඝයා හොඳට ඇහුවොත් එහෙම ඔය පැත්තෙන් අනෙක් පැත්තට පුළුවන් කාලේ වැඳද කියලා ñක් කිව්වොත් ඒ කරලත් නෑ දැන් කරලා වැඩකුත් නෑ. කවදාකවත් සංඝයා දකින්නකොට පින්වත්නි බාගෙට වඳින්න එපා. හොඳට දන ගහලා වැඳලා හිටන්න ආයේ මට ශ්‍රමණේක් මුණ ගැහිද කියන්න මන් දන්නේ නෑ. මේ අවසාන වැඳිල්ල වඳින්නේ කියලා. ශ්‍රද්ධාව මෝරණ ශ්‍රාවකයෙකුට එහෙමයි. ශ්‍රද්ධාව මෝරන්නේ එහෙමයි. ඒක පුදුම විදිහට පින්වත් පිළිහිටන්න පටන් ගන්නවා. ඔන්න ඊළඟ එක. යෝනිසෝ මනසිකාරයේ පරිපූර්ණ වෙන සති සම්පදඤ්ඤය පරිපූර්ණ වෙනවා.
මොකද්ද පරිපූර්ණ වෙන්නේ? සති සම්පදන්න. ඔච්චරයි දේශනා කරන්න ලැබෙන වෙලාව ඉවරයි. පැයකටනේ බණ කියන්නේ කිව්වේ. පැය ඉවරයි 6යි 5යි. ආය දවසක කියලා දෙන්න නැත්නම් ඉන්න පොඩි ආඳුල්ලා ඉන්නවනේ අහගන්න. මොකක්ද මම අද කියලා දෙන්න ඇති උත්සාහය? විද්‍යාව පහළ වෙන්න ලැබෙන පියවරවල් 10. කීයක් මම කියලා දුන්නද? 6යි. කොටස් වශයෙන් ගත්තොත් 6යි, කරුණ වශයෙන් ගත්තොත් 4යි. තව කීයක් තියෙනවද? තව 6ක්ම තියෙනවා. 4යි කියලා දුන්නේ. ඔයත් හැමෝටම කොතනක හරි කමන්නේ ඒකත් ධර්ම කාරණාවක් මුණ ගැහෙන්න මේ ධර්මානුශාසනාව පිළිටක්වා කියලා. ඉතින් ඔක්කොම ටික දේශනා කරන්න වෙලාව නැහැ. ඉන්ද්‍රිය සංවරය පිළිටනවා. ඊට පස්සේ තීනි සුචරිතානේ තුන්දොරම සංවර වෙන්න පටන් ගන්නවා. ඊළඟට තමයි චත්තාරෝ සතිපට්ඨාන. ආන් එතන තමයි සතිපට්ඨානේ වැඩෙන්න පටන් ගන්නෙ. සතිපට්ඨානේ වැඩුණාම තමයි සත්‍ය බොද්ධංග ධර්ම වැඩෙන්න පටන් ගන්නෙ. සත්‍ය බොද්ධංග ධර්ම වැඩෙන්න පටන් ගත්තාම පස්සේ තමයි විද්‍යා විමුක්තියටපත් වෙන්නේ. එන්න දැන් ඔය හිතන්නකෝ කෙනෙක් ගිහලා චත්තාරෝ සතිපට්ඨානමයි යනවා සතිපට්ඨානේ වඩන්න කියලා දුවනවා. එහෙම ඉන්නවද නැද්ද? එහෙමයි ඉන්නවා. හැබැයි අසත්පුරුෂ සංසේවෝ කවුද හම්බෙන්නේ? පළවෙනි ඔයත් උන්ට මම ඕන එකක් කියන්නම්. ඔයත් ඔය කොළඹ පැත්තේ විදින වෙලාවකට අර තරප්පු පෙළක නගින්න තියෙන තරප්පු පෙළක මෙහෙ හරි කමන්නේ. පඩි 4ක් විතර ඈතින් කකුල තියලා නැගලා යන්නකෝ බලන්න. මගක් යනකොට මොකද වෙන්නේ? හෙම්පත් වෙනවා. ඇති වෙනවා. වෙහෙස දැනෙනවා. ඇයි එහෙම වෙන්නේ? පිළිවෙලට නොවෙනකොට. හැබැයි පිළිවෙලට ගියොත් මහන්සිය දැනෙන්නේ නෑ නේ. ඒකනේ ආර්කිටෙක්චර් කෙනෙක් ඔය ඒ කියන්නේ මේ තරප්පු පෙළ හදලා තියෙන හැම නේද? නේ? එයාලා ඒක ගානට කැල්කියුලේට් කරනවා මෙච්චරක් බරකට මෙච්චරක් කකුලට ගන්නකොට මේ බර මෙහෙම දැනෙන්නේ නැතින සාමාන්‍ය ඇවිදගෙන යන විදිහට එයාලා සැලසුම් කරනවා. හැබැයි අපේ තියෙන මාන්නකාරකමට අපි පඩි 3ක් විතර දුරින් තියෙනවා. ආන් ඔය වගේ තමයි. සත්පුරුෂ සේවනය කරන්නෙත් නෑ, සද්ධර්මය අහන්නෙත් නෑ, ශ්‍රද්ධාවක් නෑ, යෝනිසෝ මනසිකාරයක් නෑ, සති සම්පදාඤ්ඤයක් නෑ, ඉන්ද්‍රිය සංවරකමකුත් නෑ. ඊට පස්සේ තීන සුචරිතානේ මේ සුචරිතවත්කමකුත් නෑ. චත්තාරෝ සතිපට්ඨාන පඩි 7ක් ඈතින් තියෙන 8 වෙනි පඩියේ චත්තාරෝ සතිපට්ඨාන. වැඩේ. බුදුරජාණන් වහන්සේ උදාර පිළිදි වැඩේ කරගන්න. ඉස්සරලම බලන්න මට භූමියකට යනකොට කට සංවර කරගන්න පුළුවන්. අද ඉඳලා බලන්න පුරුදු වෙන්න. මම ධර්මායතනයට ඇවිල්ලා යනකොට කතා කරන්නේ රාගේ, ද්වේෂේ, මෝහේ කතා කරන්නේ කිසි කෙනෙක් එක්කම gedara මොනවද කලේවත් කියලා අහන්නේ නැහැ. කතා කළොත් මම කතා කරන්නේ ශ්‍රද්ධාවට විතරයි. එක්ක බුදු ගුණ ගැන නැත්නම් දහම් ගුණ ගැන පුළුවන්ද කියලා බලන්න. පුළුවන්ද කියලා හාරි වෙහෙසක් දැනෙනවා. ආන් එහෙනම් හිතන්න මට සත්පුරු ශාස්ත්‍රය තාම ලැබිලා නැහැ. එතනින්ම දකින්න කාටද නැත්තේ? මට යමක් අඩුව තියෙනවා. ඒක පුරව ගන්න. ඒක තමයි උත්සාහ කරන්න ඕන. අද මේ දේශනාව සූදානම් කරගත්තේ දයානන්ද ලියනපතිරණ මහත්මයා. නියෝමේ ලියනපතිරණ මහත්මිය සහෝදර සහෝදරයන් ඇතුළු පවුල හැමදෙනාම එයත් හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ පින්කමේ රැස් කර ගන්න කුසල ශක්තිය WT ප්‍රේමවති මෑණියන් වහන්සේ වසර 2කට පෙර මිය පරලොවදී වසර 38කට පෙර පරලොවදී LD ඇල්ෆ්‍රඩ් පියාණන් වහන්සේ වසර කීපයකට පෙර මිය ගිය ආනන්ද සොහයුර ඇතුළු වර්ග පරම්පරාගත සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් කරගෙන සසරමඟ සහවත් කරගනිත්වා පින්නවා. අපවත් දේවදාන අතිපූජනීය මඩේ මහානායක හාමුදුරුවන් වහන්සේ, අම්පිටියේ නායක හාමුදුරුවන් වහන්සේ, ගම්මුඩවිල පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු අපවත් දේවදාන සියලුම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා. මහරගම ශ්‍රී වදිඥාන ධර්මායතනාධිපති අතිපූජනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේට ධර්මායතනාධිකාරී අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට දුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් එක් කරනවා
MD අරුණශාන්ත මැතිතුමා 17 වෙනි ජන්මදිනයේ සිහිපත් කර 2009 8 වෙනි මාසයේ 16 වෙනි දින විනුටි මලින්සා දියණියට රත්නත්‍රය ආශිර්වාදයේ සැලසේවා කියන ප්‍රාර්ථනාව 25 වසරකට පෙර මිය පරලොව ගිය HW සෝමසිරි පියාණන් වහන්සේටද සසර මඟ සපවත්ව නිවන් මඟ පූර්ණේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පින්කමටද දායකත්වයෙන් කොට තිබුණා. ඉතින් අද දේශනාවට සම්බන්ධ වෙච්ච පොඩි හාමුදුරුවන් වහන්සේලාට විශේෂයෙන්ම මහා නායක හාමුදුරුවන් වහන්සේලාට අපි රැස් කරගත් කුසල ශක්තිය නිදුක් බව පිණිස ආශිර්වාද වේවා. නිරෝගී බව පිණිස ආශිර්වාද වේවා. සුවපත් බව පිණිස ආශිර්වාද වේවා. සිත ප්‍රාර්ථනා කරමු. ඉතින් මහරගම මේ පන්සලේ දාම් පාසලේ හිටපු දොස්තර මහත්තයෙක් නිසා තමයි මේ පන්සලට මම එන්න පටන් ගත්තේ. බොහොම සත්පුරුෂ උදව් කළා මහානාම ගුණසේකර මහත්මයා. මේ දාම් පාසල ඉගෙනගෙන එතුමගේ දරුවොත් මේ දාම් පාසල ඉගෙන ගත්තා. බොහොම සත්පුරුෂ ගුණ පිළිටලා තිබුණා එතුමට. කවදාකවත් සංඝයා දකිනකොට දැක්කේ පුත්‍රස්නේහය මහානාම ගුණසේකර මහත්මයා. ඒ තමයි නායක හාමුදුරුවෝ හදපු ගස්වල හැදිච්ච ගෙඩි. බොහොම සත්පුරුෂව. අදටත් ඒ වගේ තමයි විවිධ ශාස්ත්‍රයන් වල කටයුතු කරන බොහෝ පිරිසක් ඉන්නවා ධර්මායතන ඉගෙන තියාගත්ත ධර්මායතන පන්සල ඇසුරු කරන. එයා ගාව හරියට අර ආනන්ද නානන්ද ඉස්කෝලවල ඉන්න ළමයිගේ අමුතුම ශික්ෂණයක් වගේ මෙයින් ලබන ශික්ෂණය සමාජයට ලැබෙනවා සමාජය තුල පේනවා. ඒ නිසා ඔයත් උන්ට අපට මේ පුණ්‍ය ශේෂ්ත්‍රය තුල රැස් කර ගන්න හැකි ලෙස පිළියෙල කරලා දුන්නු අපවත් වේවදාල මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාට පැතු බෝධියකින් නිවන් මඟ පූර්ණේ වේවා කියලා අපි අනුශාසනා කරනවා. මට කුසල බාදුන් අපේ අම්මටත් මාව පෝෂණය කළ මගේ තාත්තටත් මාව පැවිදි කරගත් මගේ ආචාර්ය උත්තමයන් වහන්සේලාට ඓතිහාසික ලංකාතිලක රාජ මහා විහාරාධිපති මහා විහාර වාචික ශ්‍යාමපාලි මහනිකායේ මලද පාර්ශවයේහි මිනිසත් වාරික කාර්ක සංඝ සභික අවසරයි අමනුගම රාජගුරු විපස්සී නායක හාමුදුරුවන්ට සසර මඟ සපවත්ව නිවන් මඟ වැඩිත්වා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සබ්බේ තයෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වං ප්‍රායෝ සුඛී දීඝායුකෝ භව